භාග්‍යවතුන් වහන්සේගේ මුවින් දේශිත අති ගම්බීර ප ဋ ාණ ප්‍රකරණය මුල මැද අග පහදා දෙමින් පූජනීය කිරිවත්තුඩුවේ අරිය දස්සන හිමිපාණන් වහන්සේ විසින් දේශනා කරන්නා වූ ප ဋ ාණ ධර්ම දේශනා දිනපතා ශ්‍රවණය කරන්නට නරඹන්නට නිර්වාණ ද්වාර YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ප ဋ ාණ ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ප ဋ ාණ දේශකස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ප ဋ ාණ දේශකස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ප ဋ ාණ දේශකස්ස විචිත්තමති ගම්භීර මනන්ත ණය මණ්ඩිතං ප ဋ ාණං සම්මසන්තස්ස විමලාමිත බුද්ධියා යස්ස දේහා නික්ඛමින්සු චබ්බන්න රන්සියෝ නීලපීතා රත්තසේතා මංජෙට්ඨාච පභස්සරා තං ලෝකනාතං සුගතං ධම්මංච ජිනසේවිතං සංඝං නිරංගනං සෙට්ඨං නමාමි සිරසාදරං. සද්ධර්ම ශ්‍රවණාබිලාසී කාරුණික වාසනාවන්ත ගුණබර හදවත් ඇති ප්‍රඥාකාමී නිර්වාණ ගවේෂක සදැහැති පින්වත්නි, අපි අද දවසේ සාකච්ඡාවට බඳුන් කරමු මේ ඇත්තන්ට ධර්මය අවබෝධ කරගන්නට, එහෙම නැත්නම් නිර්වාණය පසක් කරගන්නට උපකාර වන ආකාරයට මේ ප ဋ ාණ ධර්ම දේශනාවේ කරුණු කීපයක් අපි සාකච්ඡා කරමු. පින්වතුන් දන්නවා ප ဋ ාණය කියනකොට මේකේ ප්‍රත්‍ය නේද? ප්‍රත්‍ය 24ක් තිබෙනවා. මේ ප්‍රත්‍ය 24 අපි කියනවා සූවිසි ප්‍රත්‍යයෝ කියලා කියනවා. සූවිසි ප්‍රත්‍ය ගත්තොත් ඒ සූවිසි ප්‍රත්‍ය බෙදන්න පුළුවන් අපිට නාම ධර්ම උපදවන ප්‍රත්‍යයන් හා රූප ධර්ම උපදවන ප්‍රත්‍යයන් කියලා බෙදා ගන්න පුළුවන්කම තිබෙනවා. ඒකෙදිත් මතක තියාගන්න ඕන මේකේ සහමුලින්ම සමහර ඒවා රූප ධර්ම උපදවනවා. සමහර ඒවා නාම ධර්ම උපදවනවා. සමහර ඒවා නාම රූප ධර්ම දෙවර්ගයේම උපදවන ප්‍රත්‍යක් තිබෙනවා. අපි එතෙන්දී ඉස්සෙල්ලාම රූප ධර්ම උපදවන ප්‍රත්‍ය ගැන සාකච්ඡා කළොත්. හරිද? මුලින්ම රූප ධර්ම උපදවන ප්‍රත්‍ය පිළිබඳව සාකච්ඡා කරමු. මොකටද අපි මේ සාකච්ඡා කරන්න කියලා පසුව අපි කියලා දෙමු. හරි. මුලින්ම ලියා ගන්න රූප ධර්ම උපදවන ප්‍රත්‍යයෝ. රූප ධර්ම උපදවන ප්‍රත්‍යයෝ. මේ ප්‍රත්‍ය 24න් රූප ධර්ම උපද්දවන්නේ මොනවයින්ද කියලා තමයි අපි කතා කරන්න යන්නේ. ලියා ගන්න 11 වෙනි ප්‍රත්‍ය මොකද්ද? අංක 11 පච්ඡාජාත ප්‍රත්‍ය. පච්ඡාජාත ප්‍රත්‍ය. පච්ඡාජාත කියන වචනේ තේරුම ලියා ගන්නට පසුව හටගෙන පච්ඡාජාත පසුව හටගෙන මුලින් හටගත් ධර්මයන්ට
මුලින් හටගත් ධර්මයන්ට උපකාර කරන ධර්මයෝ උපකාර කරන ධර්මයෝ පච්චාජාත ප්‍රත්‍ය නම් වේ. පච්චාජාත ප්‍රත්‍ය නම් වේ. හරිනේ පසුව හටගෙන මුලින් හටගන්නා ධර්මයන්ට උපකාර කරන ධර්මයන් කියනවා මොනවා කියලාද? පච්චාජාත ප්‍රත්‍යෝ කියලා කියනවා. මේ බලන්න උපමාවක් ගත්තොත් හරිද? මව පියා දෙදෙනෙක් දරුවෙක් බිහි කරනවා. හරිද? අම්මයි තාත්තයි දෙදෙනා දරුවෝ බිහි කරනවා. දැන් මේ අම්මයි තාත්තයි දෙදෙනා දරුවෝ බිහි කරලා, ඒ කියන්නේ අපි දුම් පස්සේ බිහි කරන දරුවෝ මේ පසුව හටගත් පසුව උපදින දරුවන් විසින් අම්මා තාත්තව පෝෂණය කරන වයසට යනකොට අම්මා තාත්තව වයසට යද්දි මොකද කරන්නේ? අම්මව තාත්තව පෝෂණය කරනවා. ඒ කියන්නේ දැන් අපි දුම් දරුවන් විසින් මව්පියා රැක බලා ගන්නවා. ආහාර පාන ටික සොයලා දෙනවා. ඊට පස්සේ අපි හිතමු ලෙඩට දුකට බෙහෙත් ටික හොයලා දෙනවා. ඒතකොට මේ පසුව හටගත් දරුවෝ විසින් මුලින් හටගත් දෙමව්පියෝ රකින්නවට ඒක උදාහරණයක් මම කියන්නේ. සාමාන්‍ය ජීවිතේ අපි මේ කතා කරන්නේ නාම රූප ධර්මනේ. මෙතන මේ සත්වයේ පුද්ගලයෝ ගැන නෙමෙයි කතා කරන්නේ. මොකද ඔබට නොතේරෙන දෙයක් තේරුම් කරන්න ඕන තේරෙන දෙයකින්නේ. දැන් තේරුම් ගන්න අර තරුණ පියා තරුණ කාලේ දරුවෝ හදනවා. ඒ දරුවෝ බිහි වෙලා පස්සේ යනකොට අර කලින් ඉපදිච්ච අම්මයි තාත්තයි දැන් වයසට යනෝනේ. වයසට යන අම්මයි තාත්තයි මොකද කරන්නේ? පෝෂණය කරනවා. හොඳයි. එහෙනම් මෙන්න මේ චිත්ත වීතිය දිහා බලන්න. මේ චිත්ත වීතිය ඔබට පේන්න තිබෙනවා සිද්දා 18ක් තිබෙනවා. අංක 17ක් තිබෙනවා. හරිද? මේ සිත් මොනවද මේ? අතීත භවාංග චලන, භවාංග උපච්ඡේද, පංචද්වාරා වජ්ජන, චක්කු විඤ්ඤාණ, සම්පටිච්ඡන, සම්තීරණ, වොත්තපන, ජවන් සිත් 7ක්, තදාලම්මන 2ක් සහ භවාංග සිතක්. හරිනේ? අර අපච්චිට තිරේ පේනවද? තිරේ දිහා බලන්න. හරිනේ? තිරේ තමයි තියෙන කරුණ ටික. එතකොට අතීත භවාංග චලන, භවාංග උපච්ඡේද බලාගෙන කියන්න. පංචද්වාරා වජ්ජන, චක්කු විඤ්ඤාණ, සම්පටිච්ඡන, සම්තීරණ, වොත්තපන, ජවන් සිත් 7ක්, තදාලම්මන 2ක් සහ භවාංග සිතක්. හරි? මේ මම කරුණු කාරණා ටික කතා කරන අතරතුර ලියාගත්තර කමක් නෑ මේ ටික. මේ චිත්ත වීතිය ඇඳ ගන්න. මෙහි තිබෙනවා අංක 1 2 3 4 5 6 7 ආදි වශයෙන් ගිහලා 17 දක්වා ඉලක්කම් 17ක් තියෙනවා. හරිනේ? ඉලක්කම් 17යි අකුරු 18ක් තියෙනවා. අකුරු 18 තමයි තී න ද ප ච සං න වෝ ජයනු 7යි තයනු 2යි භයන්නයි. හරිනේ? දැන් මේකේ මේ තේරුම් ටික ලියා ගන්න ඕනේ නැහැ. දැන් ඔයත් දන්නවනේ නේද? තේරුම් ටික දන්නව තී කියලා කියන අතීත භවාංග කියලා. හරි. දැන් ඒකෙම බලන්න මම මේ යටින් දක්වනවා ඒ චිත්ත වීතියෙන් පොඩ්ඩක් වෙනස් කරලා ඔබට පේනව නේද මේ උඩින් තියෙන අංක 17 මන් ලකුණු කරලා තියෙන කවුරු වශයෙන්ද? චක්කු ප්‍රසාදේ ආයුෂ කියලා. මොකක් වශයෙන්ද? චක්කු ප්‍රසාදේ ආයුෂය. දැන් යමක ආයුෂය කියන්නේ මොකද්ද? යම් කෙනෙක්ගේ ආයුෂය කියන්නේ හටගෙන පැවතිලා නිරුද්ධ වීමට ගතවන කාලය. සරලව තේරුම් ගන්න මන් දිහා බලන්න. දැන් අපි හිතමු මේ මිනිස්සෙක් උපදිනවා. ඒ මිනිස්සයා අවුරුදු 70ක් ජීවත් වෙනවා. ඒ මිනිස්සයා මැරෙනවා. අපි කියනවා එයාගේ ආයුෂය කීයද? අවුරුදු 70යි. ඒකේ තේරුම මොකද්ද? එයා ඉපදිලා ජීවත් වෙලා මරණයට පත් වෙන කාලය ඇතුළත අවුරුද්දේ ඒවා 70ක් ගත වෙලා. අවුරුද්දේ ඒවා 70. ඒ වගේ අපේ මේ චක්කු ප්‍රසාද රූප ආදී රූපයෝ රූපයක් ඉපදිලා පැවතිලා නිරුද්ධ වෙනකොට මරණයට පත් වෙනකොට සිත් ඒ කාලය ඇතුළත සිත් කීයක් උපදිනවද? 17ක් උපදිනවා. සිත් 17ක් උපදින නිසා අපි ඒකට කියන මොකද්ද? චිත්තක්ෂණ 17යි. එහෙනම් රූපයක ආයුෂය කීයද? චිත්තක්ෂණ 17යි. මේ රූපයක ආයුෂය චිත්තක්ෂණ 17යි. මේ 17 බලන්න පළවෙනි එකේදී අංක එකේදී අතීත භවාංග සිත කියලා නිපදිලා තියෙනවා. අංක එකේදී මොකද්ද නිපදිලා තියෙන්නේ? අතීත භවාංගේ. අතීත භවාංගේ නිපද වෙනකොට අහගන්න. මෙයා රූපයට අංක එකයි. රූපේ නිපදුනා විතරයි. දැන් එන්න මොකද වෙන්නේ? රූපය දි รา පත් වෙනවා. රූපේ එන්න වයසට යනවා. වයසට යන්න පස්සේ උපදින සිත් ටිකෙන් මොකද කරන්නේ? පසු උපදින සිත් ටිකේ මේ රූපයට සපෝට් එකක් දෙනවා. මොකද්ද?
මේ රූපය පවත්වන්න රූපය මැරෙන්න දෙන්නේ නැතුව පවත්වන්නට සපෝට් එකක් දෙනවා. කතාව තේරුණානේ. දැන් අපි තුමු ඔයක සරල උදාහරණ තමයි මම අර ඉස්සෙල්ලා කිව්වේ. අම්මයි තාත්තයි තරුණයි. ඒ තරුණ අම්මයි තාත්තයි දරුවෝ දෙන්න තුන් දෙනෙක් හදනවා. අම්මා තාත්තා වයසට යන්න දිරන්න. මොකද එන්නේ අර පසුව හදපු දරුවන් විසින් මුලින් ඉපදිච්ච අම්මයි තාත්තවයි පෝෂණය කරනවා. ඒ වගේ බලා ගන්න. හරිනේ. එහෙනම් දැන් මේකේ උඩින් ලියා ගන්න අර අංක 17 ගාව ලියා ගන්න චක්කු ප්‍රසාදයේ ආයුෂ කියලා. චක්කු ප්‍රසාදයේ ආයුෂ. හරි. එතකොට දැන් මේකෙන් තේරෙනවා අපේ ශරීරය තුල රූප ගොඩාක් උපදිනවා නේ. මේ ශරීරේ මොනවද තියෙන්නේ? රූප 28න් 27ක් තියෙනවා එක් సంతානයක නේද? මොනවද අඩු වෙන්නේ? ස්ත්‍රියට පුරුෂීන්ද්‍රිය රූපේ නැහැ, පුරුෂයාට ඉත්ථීන්ද්‍රිය රූපේ නැහැ. අනිත් රූප 27ම තියෙනවා. එතකොට මේ මම කියා ගන්නා මේ කොටසේ මොනවද තියෙන්නේ? රූප ගොඩක්. හරියට හරිද? පිටි අංශු ගොඩක් එකතු වෙලා පිටි ගෝණියක් නිර්මාණය වෙනවා වගේ. මොකද්ද? පිටි අංශු ගොඩක් එකතු වෙලා චූටි අංශු ගොඩක් එකතු වෙලා පිටි ගෝණියක් අපිට ගන්න පුළුවන්. පිටි ගෝණියක්. හාල්ලට ගොඩක් එකතු වෙලා හාල් ගෝණියක් හැදෙන්න පුළුවන්. නේ? පස් කැට ගොඩාක් එකතු වෙලා පස් කන්දක් හැදෙනවා වගේ. අන්න ඒ වගේ රූප ගොඩාක් එකතු වෙලා මේ ශරීරය නිර්මාණය වෙලා තියෙනවා. ඒ ඉපදිච්ච රූප හැම එකක්ම අහගන්න. ඒ ඉපදිච්ච රූප හැම එකක්ම පවත්වා ගන්න, මැරෙන්න දෙන්න නැතුව පවත්වා ගන්න උදව් වෙනව කවුද? පච්චා ජාතා චිත්ත චේතසිකා ධම්මා. කවුද? පසුව ඉපදුණු චිත්තචෛතසික ධර්මය. ලියා ගන්න පච්චා ජාතා ඒක රෝමි ලකන් එක දාන්න පච්චා ජාතා කියන එක. රෝමි ලකන් එක පච්චා ජාතා. වරහන් ඇතුලේ පසුව හටගත්. වරහන් වහලා රෝමි ලකන් දෙක චිත්ත චේතසිකා ධම්මා. චිත්ත චේතසිකා ධම්මා. වරහන් ඇතුලේ චිත්ත චෛතසික ධර්මයෝ. චිත්ත චෛතසික ධර්මයෝ. රෝමි ලකන් 3 පුරේ ජාතස්ස. පුරේ ජාතස්ස. වරහන් ඇතුලේ කලින් හටගත් නැනම් කලින් හටගත් කියලා කියන්නේ කලින් හටගත්. ඊළඟ අංකය ඉමස්ස කායස්ස. ඉමස්ස කායස්ස. වරහන් ඇතුලේ මේ කයට. වරහන් ඇතුලේ ගන්න මේ කයට. මේක යට කියලා එහෙම ලියන්න එපා. මේ කයට. අපේ අය අකුරු ඈත් කරලා ලියනව නේද? ඒ පාර ගෙදර ගිහිල්ලා බලනවා මේක යට. මේ කයට. මොකද්ද? ඉමස්ස කායස් කියන්නේ මේ කයට. ඊළඟ අංකේ පච්චා ජාත පච්චේන පච්චයෝ. රෝමි ලකම් 5 නේද? පච්චා ජාත පච්චේන පච්චයෝ. හොඳයි. දැන් මන් දිහා බලන්න අම්මා. දැන් ඔයාට හිතෙන්නේ මේ වෙලාවෙත් හිතෙන්නේ මේ මම ඉන්නවා කියලා නේද? මම ඉන්නවා, මම නැගිටිනවා, මම කතා කරනවා, මම ලියනවා, මම බණ අහනවා. ඔහොමනේ හිතන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ ඇඟ, මේ ශරීරය හිතෙන්නේ මගේ කියලා. මගේ කියලා තමයි හිතෙන්නේ. ඒ මගේ කියලා හිතුණට මේ ශරීරයේ තියෙන රූප ස්කන්ධය, මේ රූප ගොඩ, මේ රූප මිටිය හැදෙන්නේම මොනවෙන්ද? පසුව උපදින සිත්වලින්. පසුව උපදින සිත්වල නිසා තමයි මේක පවතින්නේ. එසා මේ රූප කය මගේය, මමය, මගේ ආත්මය, මම තමයි මේක පාලනය කරන්නේ, මට ඕන විදියට පාලනය කරන්න පුළුවන්ය කියලා අපි හිතාගෙන හිටියට දැන් මොකද වෙන්නේ? දැන් කැටවල අම්මලාට එහෙම හොඳට තේරෙනවනේ.
නේද? එන්න දැන් මොකද මේ ශරීරයේ ආබාධ එද්දි නේද? මේක පාලනය කරගෙන යන්න බැරි වෙද්දි තේරෙන මොකද්ද? මට මේක පාලනය කරගන්න බැහැ කියලා හොඳට තේරෙනවා. හැබැයි ගොඩක් අයට තේරෙන්නේ කොහොමද තේරෙන්නේ? ඒක තේරුණාට ආත්ම සංඥාවෙන්ම තමයි බලන්නේ. මට මේක කරගන්න බෑ. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ හේතුවක ඵලයක් නිසා තමයි මේක මෙහෙම වෙන්නේ. හේතු නිසා තමයි මේ රූපමය කය පවතින්නේ. එහෙම පවතිනවා නම් ඒක මට ඕන පරිදි පවත්වන්න බැරි බව අලුතෙන් කියන්න දෙයක් නෑ. හිතට ඔප්පු වෙලා පේනවා. අන්න එහෙම හිතට මේ මගේ සිත කියා ගන්නා උතැනට මම කියලා රැවටිච්ච තැනට මේ කය මගේ නොවේ කියලා ඔප්පු කරගන්න සාක්ෂි සාධක සහිතව සිතට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් නම් ටිකක් සක්කාය දිට්ඨිය ගෙවෙනවා. බලන තරමට ගෙවෙනවා. මාර සාමාන්‍යයෙන් කියන්නේ බලන විදියටයි පේන්නේ කියලා නේද? බලන විදියටයි පේන්නේ. ඉතින් යම්කිසි කෙනෙක් බලන්නේ මේවා හේතුඵල වශයෙන්ද එයාට පේනව මොකද්ද? මම මගේ නෙවෙයි කියලා. අනිත් කෙනා තවත් කෙනෙක් බලනවා නම් මේක මගේ මට ඕන විදියට පාලනය කරන්න පුළුවන් කියලා එයාට ඒ විදියට පේනවා. ඒසා හරි ලස්සන වචනයක් නේද? ඔන්න මේ තම තමන්ගේ වාහනවල වුණත් ගහ ගන්න හොඳයි බලන විදියටයි පේන්නේ කියලා. ලස්සන වාක්‍යයක්. ඒක මොකද්ද? බලන විදියට තමයි පේන්නේ. ඒ කියන්නේ කෙනෙක් බලන්නේ නාම රූප විදියට නම් එයාට නාම රූප විදියට පේනවා. තවත් කෙනෙක් බලන්නේ රාගයෙන් නම් එයාට රාගයෙන් පේනවා. තවත් කෙනෙක් බලන්නේ ද්වේෂයෙන් නම් එයාට ද්වේෂයෙන් පේනවා. ඉතින් බලන විදියට තමයි පේන්නේ. අපි බලන්න ඕන මොන විදියටද? නාම රූප වශයෙන් බලන්න ඕන. නාම රූප වශයෙන් බලලා ඒ තව මදි. මොකක්ද වෙන්නේ? හේතුඵල වශයෙන් බලන්න ඕන. මේ රූප ධර්මය උපදින්නේ මෙන්න මේ හේතුව නිසායි. මේ නාම ධර්මය උපදින්නේ මේ හේතුව නිසායි කියලා පෙන්නන්න ඕන. දැන් අපි කතා කරේ ඔය රූප ධර්ම උපදින එක ප්‍රත්‍යක් ගැන කතා කළේ. ඊළඟට රූප ධර්ම උපද්දවන තවත් ප්‍රත්‍ය ගණනාවක් තියෙනවා. අපි තවත් ප්‍රත්‍යක් කතා කරමු හේතු ප්‍රත්‍ය. දැන් මේ හේතු ප්‍රත්‍ය කියලා කිව්වහම කෙනෙක් පටලවා ගන්න එපා. ප්‍රත්‍ය වලටත් හේතු කියලා කියනෝනේ. නේද? ප්‍රත්‍ය වලටත් කියන මොනවා කියලාද? හේතු කියලා කියනවා. මෙතන හේතු ප්‍රත්‍ය කියලා කියන්නේ ඒ ප්‍රත්‍ය අතර ඒ හේතු අතර තේරෙනවද? පළවෙනි එක්කෙනා කවුද? හේතුපච්චයෝ කියලා අපි මුලින් හඳුන්වන එක. බුදුරජාණන් වහන්සේ හේතු ප්‍රත්‍ය කියලා හඳුන්වන එක. හොඳයි. ඒකෙත් තියෙන පද කීපයක් මොනවද? අපි ලියාගමු රෝමි ලක්කම් 1 හේතු වරහන් ඇතුලේ ලෝභ ද්වේෂ මෝහ අලෝභ අද්වේෂ අමෝහ යන හේතු. ඊළඟට හේතු සම්පයුත්ත කානං ධම්මානං හේතු සම්පයුත්ත කානං ධම්මානං වරහන් ඇතුළේ ලියා ගන්න. ඉහත හේතු සමග යෙදුණු චිත්ත චෛතසික ධර්මයන්ටද ඊළඟට තං සමුට්ඨානානංච රූපානං තිරේ තියෙන එකේ මුද්‍රණ දෝෂයක් තියෙනවා. තං සමුට්ඨානංච කියලා තියෙන සමුට්ඨානානංච රූපානං. හරිද? වරහන් ඇතුලේ ඒ සමග උපදින රූපයන්ටත් මේකේ තියෙන රූපත් කියලා රූපයන්ටත් ඒ සමග උපදින රූපයන්ටත් ඊට පස්සේ විස්තර කරනවා හේතු පච්චයේන පච්චයෝ වරහන් ඇතුළේ යන මූල භාවයෙන් උපකාර වන්නේ
හරිනේ මේ බලන්න. දැන් මේ තියෙන ගහක්. ගහක තිබෙනවා මුල් ටික පොළව ඇතුලේ බැහැලා පොළව තදින් අල්ලගත්තාම පොළව තදින් අල්ලා ගැනීම නිසා මොකද වෙන්නේ? ගහේ කඳට අතු ඉති ආදියට ශක්තිය සපයනවා. තේරෙනවනේ? ගහේ මුල් ටික පොළව ඇතුලේ බැහැලා පොළව තදින් අල්ලා ගැනීම නිසා කඳ අතු ඉති ආදියට මොකද කරන්නේ? ශක්තිය සපයනවා. අන්න ඒ වගේ හිතක් ඇතුලේ තියෙනව මොනවද? මුල් ටිකක්. ඒවට කියන මොකද්ද? ලෝභ, ද්වේෂ, මෝහ, අලෝභ, අද්වේෂ, මෝහ කියන මුල්. මේවට කියනවා මොනවද? කුසල මූල හා අකුසල මූල. මේ මුල් ටික සිත ඇතුලේ බැහැගෙන මොකද අරමුණ ඇතුලේ බැහැගෙන ඒ කියන්නේ දැන් අපි මොනවා හරි අරමුණක් ගන්නවා කියලා. සිතක් උපදින අරමුණක් අරගෙන ඒ අරමුණ ඇතුලේ හොඳට බැස ගන්නවා. ලෝභයෙන් බැස ගන්නවා, ද්වේෂයෙන් බැස ගන්නවා, මෝහයෙන් බැස ගන්නවා. ඒ බැසගෙන තදින් අරමුණ අල්ල ගන්නවා. අරමුණ අල්ල ගැනීම නිසා උපදින සිත්වලට උපදින්නට උපකාරයි, පවතින්නට උපකාරයි. තේරුණානේ? එහෙනම් අන්න ඒ වගේ යම් සිතක් ඇතුලේ හේතු තියෙනවා නම් ඒ හේතු ටික ඒ සිත උපදවන්න. ඒ වගේම ඒ සිත ඇතුලේ තිබෙන අනිකුත් චෛතසික උපද්දවන්න උපකාර වෙනවා. හරිනේ? එහෙනම් දැන් අපි හිතමු මෙහෙම. ඔබට සිත් 89ක් ගැන බුදුරජාණන් වහන්සේ උගන්වනවා. එතනින් අහේතුක සිත් කීයක් තියෙනවද? 18ක් තියෙනවා. මේ අහේතුක සිත් 18 හැර ඉතුරු සිත් 71ක්. ඒ සිත් 71ම සහේතුක සිත්. මේ සිත් හා ඒ තුල තිබෙන චෛතසික සියල්ලම උපද්දවන්නේ කවුද? අන්න අර කියන හේතු ටික ලියා ගන්න. අහේතුක සිත් තරුවක් දාලා යන අහේතුක සිත් 18 හැර අහේතුක සිත් 18 හැර 18 හා කියලා 18 හා ඒවායේ යෙදෙන චෛතසිකයන් හැර ඒවායේ යෙදෙන චෛතසිකයන් හැර සහේතුක සිත් 71ත් සහේතුක සිත් 71ත් ඒවා තුල යෙදෙන චෛතසික ධර්මات ඒවා තුල යෙදෙන චෛතසික ධර්මات උපදින්නේ මෙම ලෝභ ද්වේෂ මෝහ අලෝභ අද්වේෂ අමෝහ ආදී හේතුන්ගේ උපකාරේනි හරි. දැන් එහෙනම් මතක තියාගන්න මේ සිත් ටික උපදින්නේ හේතු වල උපකාරයෙන් නම් ඒ සිත් මගේද? ඒ සිත් ඉපදුවේ මමද? අපච්චි ඒ සිත් ඉපදුවේ මමද? කියන්න නෑ. කතා කරන්න ඕන. ඒ සිත් ඉපදුවේ මමද? නෑ. කවුද ඉපදුවේ? අර හේතු වල උපකාරයෙන් ඉපදුනා. හේතු විසින් උපැද්දුවත් නෙමෙයි. හේතු වල උපකාරය ලැබිලා ඉපදුනා. දැන් හේතු විසින් උපද්දනවා කිව්වොත් හේතු කියලා කියන්නේ නිකන් සත්වයක් වගේ වෙනෝනේ. නේද? හේතු කියලා කියන්නේ නිකන් ආත්මයක් වගේ වෙනෝනේ. නෑ. හේතු වල උපකාරය නිසා හේතු පච්චේන පච්චයෝ කියලා කියන්නේ. හේතු වල උපකාරය නිසා අරය උපදිනවා. ඒ උපකාරක ධර්මය තමයි කවුද? හේතු ප්‍රත්‍ය. හරිනේ? ඊළඟ එසේ හේයින් නෑ මෙතෙන්දී අපිට තව මේ නාම ධර්ම ටික ගැන කිව්වේ නේද? තව රූප ධර්ම ගැන කතා කරන්න බැරි වුණා. එතකොට දැන් එතන තන් සමුට්ඨානානංච රූපානං කියලා කියන කොටසනේ අපිට මෙතන වැදගත් වෙන්නේ රූප උපදවන කොටසනේ නේද? ඔව්. නාම ධර්ම උපදවන කොටස නෙමෙයි අපිට මෙතන අපි සලකන්නේ මොකද්ද? මාත්‍රිකාව රූප ධර්ම උපදවන ප්‍රත්‍යනේ. එහෙනම් ලියා ගන්න ඒක කොටස කපලා අයින් කරලා ලියා ගන්න. තවද සහේතුක සිත් මගින් සහේතුක චිත්තජ රූපයන්ද සහේතුක ප්‍රතිසන්ධි කර්මජ රූපයන්ද උපදවයි. හරි. මට කියන්න බලන්න සහේතුක චිත්තජ රූප කියන්නේ මොනවද?
සහේතුක චිත්තජ රූප කියන්නේ මේ අහන්න. දැන් ඔන්න මේ අහනකො අපි හිතමු අපිට ඇති වෙනවා කේන්තියක්. කේන්තියක් ඇති වුණාට පස්සේ මොකද වෙන්නේ? මූණ කළු වෙනවා. කේන්තිය ඇති වුණා කියන්නේ මොන සිතක්ද? ද්වේෂසිතක්. ද්වේෂසිත සහේතුකද අහේතුකද? සහේතුකයි. ඇයි එහෙම කියන්නේ? දැන් අහේතුක සිත් 18ට අයිති නෑ. සහේතුකයි කියලා කියන්නේ ඒක හේතු තියෙනවා. මොනවද තියෙන හේතු? දැන් ද්වේෂසිතක තියෙනවා මෝහයයි ද්වේෂයයි කියන හේතු දෙක. ඒත් එක්කම ඒ ද්වේෂසිතත් සමගම උපදිනවා නම් චිත්තජ රූපයක්. රූපයක් කියලා කියන එකක් නෙමෙයි, ගොඩක් රූප උපදිනවා. චිත්තජ රූප ටිකක් උපදිනවා. ඒවට කියන මොකක් කියලාද? සහේතුක සිත සමග ඉපදුණු කියන නිසා සහේතුක චිත්තජ රූප. හරිනේ? උදාහරණයක් ලියා ගන්න. උදාහරණ. කේන්ති ගිය විට මූණ කළු වීම. හරිද? වරහන් ඇතුළේ ලියා ගන්න. එහිදී හටගන්නේ ද්වේෂසිතකි. ඒ තුල මෝහය හා ද්වේෂය යන හේතු දෙක යෙදෙන බැවින්, මෝහය හා ද්වේෂය යන හේතු දෙක යෙදෙන බැවින් එය සහේතුක සිතකි. ඒ සිත සමගම උපදින චිත්තජ රූපයෝ. සහේතුක චිත්තජ රූප ලෙස හඳුන්වයි. සහේතුක චිත්තජ රූප ලෙස හඳුන්වයි. දැන් බලන්නම්ම. හරිද? සහේතුක සිතක් තියෙනවා. ඇයි? එයා තුල හේතු තියෙන නිසා. ඒ හේතු තියෙන සිතත් එක්ක උපදිනෝ නම් රූපයක්. ඒකට කියනවා මොකද්ද? සහේතුක චිත්තජ රූප. දැන් ඊළඟට අපි කතා කරමු මොකද්ද සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූප කියන්නේ මොකද්ද කියලා ලියා ගන්න. සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූප යනු. සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූප යනු. ඔබට මතකද සහජාත ප්‍රත්‍යේදී කතා කළා ඔක්කන්තික්ඛනේ නාම රූපං අඤ්ඤ මඤ්ඤං සහජාත පච්චේන පච්චයෝ කියලා කතා කළා. මතකද? මතකනේ? එහෙනම් ඒ සහජාත ප්‍රත්‍ය මතක් කරගමු. ඒකේ තියෙනවා ඔක්කන්තික්ඛනේ නාම රූපං අඤ්ඤ මඤ්ඤං සහජාත පච්චේන පච්චයෝ කියලා ගාතාවක් මේ තියෙන්නේ. ඔක්කන්තික්ඛනේ කියලා කියන්නේ මොකද්ද? ප්‍රතිසන්දික්ෂණේ. නාම රූපං කියලා කියන්නේ මොකද්ද? නාම ධර්මයෝ හා රූප ධර්මයෝ. නාම ධර්ම කියන්නේ ප්‍රතිසන්දි සිතයි චෛතසිකයි. රූප ධර්මයෝ කියන්නේ මෙන්න මේ කාය දසක, වස්තු දසක, භාව දසක කියන ටික. එතකොට මේ ටික සහජාතයි කියලා කියන්නේ එකටම උපදිනෝ. හරිද? එකටම උපදින සහජාතයි. එතකොට දැන් අහගන්න. එකටම උපදින ගමන් මේ රූප ධර්මයෝ නාම ධර්මයන්ටත්, නාම ධර්මයෝ රූප ධර්මයන්ටත් මොකද උදව් කරන්නේ? කොහොමද උදව් කරන්නේ? අඤ්ඤමඤ්ඤව එකිනෙකාට උදව් කරනවා. හොඳයි. එහෙනම් අපි මෙන්න මේ රූප සටහන ඇඳගමු. ඔක්කන්තික්ඛනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං සහජාත පච්චේන පච්චයෝ කියලා ලියලා මේ ටික ඇඳගන්න. අවම ප්‍රතිසන්දි විඥානය කියලා දාන්න. ප්‍රතිසන්දිය ගැන දෙන්න පුළුවන් සිත් කීයක් තියෙනවද අම්මා? ප්‍රතිසන්දිය ගැන දෙන්න පුළුවන් කීයක් තියෙනවද සිත්?
ප්‍රතිසන්දි සිත් 19ක් තියෙනවා. මොනවාදම ප්‍රතිසන්දි සිත් 19? ප්‍රතිසන්දි ඒ කියන්නේ ප්‍රතිසන්දි කියලා කියන්නේ මොකද්ද? ඔයාට උත්පත්තිය ලබා දෙන්න පුළුවන් සිත් කීයක් තියෙනවද? 19ක් තියෙනවා. එකක් තමයි සහේතුක විපාක සිත් 8න් ප්‍රතිසන්දිය ගෙනත් දෙන්න පුළුවන්කම තියෙනවා. සහේතුක විපාක සිත් 8 කියලා කියන්නේ මොකද්ද? අපි හිතමු මෙන්න. අපේ දැන් මේ අම්මලා කුසල කර්මයක් කරනවා. කුසල කර්ම කියන්නේ මොකද්ද? කාමාවචර කුසල කර්මයක් කරනවා. හොඳයි. මම මේක පසකින් තියලා මෑතන්ට ගන්නම්කෝ ඒ සිත් ටික අරගෙන පැහැදිලි කරන්නම්කෝ. දැන් අපි හිතමු ඔන්න ඔබ කුසල කර්මයක් කරනවා. කුසල කර්මයක් කරන්න පුළුවන් මොන සිත් වලින්ද? කුසල සිත් වලින් ඉන්නේ. කාමාවචර මහා කුසල් සිත් 8න් කරන්න පුළුවන්කම තියෙනවා. දැන් කාමාවචර මහා කුසල් සිත් 8න් ඔබ කුසල කර්මයක් කළොත් ඒ කුසල කර්මේ හොඳයි මම පෙන්නන්නම් ඔබට මෙන්න මේ කාමාවචර මහා කුසල් සිත් 8 මේ තියෙන්නේ. හරිද? කාමාවචර මහා කුසල් සිත් 8. මේ කාමාවචර මහා කුසල් සිත් 8න් ඔබ කුසල කර්මයක් කළොත් මොනවද? ඒක සෝමනස්සාගත ඥාන සම්පයුත අසංකාරික හෝ සසංකාරික ඥාන විප්පයුත අසංකාරික සසංකාරික ඊට පස්සේ උපේක්ඛාසාගත ඥාන සම්පයුත අසංකාරික සසංකාරික උපේක්ඛාසාගත ඥාන විප්පයුත අසංකාරික සසංකාරික කියන මෙන්න මේ සිත් වලින් ඔබ කුසල කර්මයක් කළොත් මේ කුසල කර්මයට අදාළව ඔබට පහළ වෙන මොකද්ද? මෙන්න මේ විපාක සිත. මොකද පහළ වෙන්නේ? මේ જાති විපාක සිතක් පහළ වෙනවා. ඔබ විපාක සිතක් පහළ කරගන්නකොට අහගන්න. අපි හිතමු ඒක ප්‍රතිසන්දි විපාකයක් වුණොත්. ප්‍රතිසන්දි විපාකේ මේ තියෙන සෝමනස්සාගත ඥාන සම්පයුත්ත අසංකාරික සිතකින් ඔබ ප්‍රතිසන්දි ලබනවා. මේ 8න් එකකින් ප්‍රතිසන්දි ලබන්න පුළුවන්. ඒ කියන්නේ කුසල කර්මයක් කළා. කුසල කර්මයට යෙදෙන්නේ මෙන්න මේ කුසල සිතට. මේ බලන්න. හරි කුසල් සිතට විපාකයට යෙදෙන්නේ ඒ જાතියේම ඒ නම් වලින්ම තියෙන විපාක සිත් 8. ඔය විපාක සිත් 8න් මොකද කරන්න පුළුවන්? ඔයාව ප්‍රතිසන්දි ලබන්න පුළුවන්. ඔයාට ප්‍රතිසන්දිය ගෙනත් දෙනවා. ඒක කියන ප්‍රතිසන්දි කෘත්‍ය කියලා. ඒ වගේම යම් කිසි කෙනෙක් හරිද රූපාවචර කුසල් කළොත් හරිද මෙන්න මේ රූපාවචර කුසල් ටික මොකද්ද? රූපාවචර ධානසිත 5 මේ තියෙන කුසල් සිත් 5. මේන් කර්මයක් කළොතින් එයාට ප්‍රතිසන්දිය ගෙනත් දෙන්න පුළුවන් මෙන්න මේ විපාක සිත් 5. ඒ જાතියේම විපාක සිත් 5. උදාහරණයක් වශයෙන් මේ බලන්න. පළවෙනි ධානය ගන්නකො. විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ධාන කුසලසිත උපදවා ගත්තොත් ඒ කුසලයේ ඒ ධානයේ නොපිරිහි කලුරිය කළොත් එයා ගිහිලා ප්‍රතිසන්දි ලබනවා කොහෙද? මෙන්න මේ විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ධාන රූපාවචර බ්‍රහ්මතලයක උත්පත්තිය ලබනවා. ඒ වගේමයි අපි හිතමු කවුරු හරි කෙනෙක් මෙන්න මේ කුසල් ටික කළොත් මොකද්ද? ආකාසානංචයතන කුසලසිත උපදවා ගත්තොත් මේ හතරෙන් අපි හිතමු එකක් උපදවා ගන්න. මීට අදාළව විපාක සිත පහළ වෙනවා. ඒත් ආකාසානංචයතන විපාක සිත. එයා කොහෙද? අරූපාවචර බ්‍රහ්මතලයේ උපදිනවා. දැන් කීයද? 8යි අතන 5යි 8යි 5යි 13යි ඊට පස්සේ මෙතන 4යි. ඔක්කොම කීයද? 17යි. තව දෙකක් අඩුයි. මොකක්ද මේ දෙක? ඒ තමයි කවුරු හරි කෙනෙක් අහේතුක අකුසල විපාක සම්තිර්ණ හිතින් අහේතුක අකුසල විපාක සම්තිර්ණ හිතින් ප්‍රතිසන්දි ලැබුවොත් එයා කොහෙද උපදින්නේ? දුගතියේ. අහේතුක කුසල විපාක උපේක්ඛා සහගත සම්තිර්ණ හිතින් උත්පත්තිය ලැබුවොත් එයා කොහෙද? සුගති අහේතුක. කොහෙද? සුගති අහේතුක. එහෙනම් ප්‍රතිසන්දි ආකාර කීයක් තියෙනවද? 4ක් තියෙනවා. ප්‍රතිසන්දි ආකාර 4ට සිත් කීයක් හදනවද? 19ක් ලියා ගන්න. ප්‍රතිසන්දිය ගෙන දෙන විපාක සිත් 19කි. ප්‍රතිසන්දිය සිත් ගෙන දෙන විපාක සිත් 19කි. හරිද? ඒ අර්ථය ලියා ගන්න මොකද්ද? 1 කාමාවචර මහා විපාක සිත් 8යි. 2 රූපාවචර විපාක සිත් 5යි. 3 අරූපාවචර විපාක සිත් 4යි. 4
ඊට පස්සේ මොකද්ද? අහේතුක කුසල විපාක සම්තිර්ණ හිතයි. අහේතුක කුසල විපාක උපේක්ඛා සහගත සම්තිර්ණ හිතයි. අහේතුක අකුසල විපාක උපේක්ඛා සහගත සම්තිර්ණ හිතයි. අහේතුක අකුසල විපාක උපේක්ඛා සහගත සම්තිර්ණ හිතයි. හරි. දැන් සිත් කීයක් තියෙනවද ඔක්කොම? 19යි. හරිද? මේ සිත් 19 හරිද? ප්‍රතිසන්දි කෘත්‍ය කරනකොට ඒ ප්‍රතිසන්දි කෘත්‍ය කරන වෙලාවේ ඔතනින් කීයක් සහේතුකද? ප්‍රතිසන්දි කෘත්‍ය කරන 19න් කීයක් සහේතුකද? 17යි. ඔව් 19න් දෙකක් අහේතුකයිනේ. දෙකක් අහේතුක නම් 17ක් මොනවද? සහේතුකයි. එතකොට ඔය සහේතුක සිත් එක්ක හොඳට බලා ගන්න. ඔය සහේතුක සිත් එක්ක උපදින්න පුළුවන් මොනවද? රූප උපදිනවා. මොන රූපද? මෙන්න මේ මුලින් කතා කළ විදියට සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූප. හොඳට බලන්න. දැන් මේ තියෙන්නේ ඔබට කාය දසක කලාපය, වස්තු දසක කලාපය, භාව දසක කලාපය කියලා දසක කලාප 3ක් තියෙනවා. මේ කාය දසක කලාපේ මොනවද තියෙන්නේ? හොඳට බලන්න. කාය දසක කලාපේ තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ජීවිතේන්ද්‍රිය රූපයයි කාය ප්‍රසාද රූපයයි. භාව දසක කලාපේ වස්තු දසක කලාපේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජායි ජීවිතේන්ද්‍රිය රූපයයි වත්තු ප්‍රසාද රූපයයි. ඊට පස්සේ භාව දසක කලාපේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන සුද්ධාෂ්ටකයයි ජීවිතේන්ද්‍රිය රූපයයි ඉත්තීන්ද්‍රිය හෝ පුරුෂේන්ද්‍රිය රූපයයි. දැන් මෙහෙම තියෙනෝනේ. මෙන්න මේ රූප 30. මේ රූප 30ම මොනවද? කර්මජයි. කර්මජයි කියන්නේ පෙර කරපු කර්මයක් නිසා ජනනය වෙන රූප. මොන වෙලාවේද ජනනය වෙන්නේ? ප්‍රතිසන්දි වෙලාවේ. ප්‍රතිසන්දි වෙලාවේ මේ ජනනය වෙන රූප ටික හරිද? ජනනය වෙන රූප ටික හොඳට බලන්න. ඒ වෙලාවේ තිබෙන ප්‍රතිසන්දි සිතත් එක්ක ඒ වෙලාවේ තියෙන ප්‍රතිසන්දි සිතත් එක්ක අඤ්ඤමඤ්ඤව උපකාර කරනවා. හරිද? ඒ නිසා මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ කිව්වා හේතු සම්පයුත්තකානං ධම්මානං තං සමුට්ඨානානංච රූපානං. තං සමුට්ඨානානංච රූපානං කියන්නේ ඒ සමග උපදින රූප. ඒ සමග උපදින කියන්නේ කා සමගද? සිත සමග. සිත ආකාර දෙකක් තියෙනවා. මොකද්ද? එකක් තමයි මොකද්ද? ඒ කියන්නේ සිත සමග උපදින රූප ආකාර දෙකක් තියෙනවා. චිත්තජ රූපයි ප්‍රතිසන්දි කර්මජ. මේ අවස්ථාවේ අපි කතා කරන්නේ ප්‍රතිසන්දි සිතත් එක්ක. ප්‍රතිසන්දි සිතත් එක්ක උපදින ප්‍රතිසන්දි කර්මජ රූප ටික. ඒ ටිකට උදව් කරන්නේ කවුද? දැන් හේතු ප්‍රත්‍යයේදී හොඳට මතක තියාගන්න. හේතු ප්‍රත්‍යයේදී ඒ උපදින කර්මජ රූපයන්ට උදව් කරන්නේ කවුද? හේතු ටික. දැන් ලෝභ දේශ මොහ ආදී හේතු ටික තමයි සහේතුක සිතත් එක්ක උපදින කර්මජ රූපයන්ටත් සහේතුක සිතත් එක්ක උපදින ප්‍රතිසන්දි කර්මජ රූපයන්ටත් උදව් කරන්නේ. හොඳට මතක තියාගන්න ඕන කාරණාවක්. ඒ කියන්නේ දැන් ඔන්න මම ආයශරයක් විග්‍රහ කරනවා මේ බලගන්න. අපිට ප්‍රතිසන්දිය ගෙන දෙන සිත් කීයක් තියෙනවද? 19ක් තියෙනවා. ඔය 19න් දෙකක් අහේතුකයි. එහෙනම් 17ක් සහේතුකයිනේ. ඒ 17 සමග ඒ සිත් 17 සමග මොනවද උපදින්නේ? ඒ සිත් 17 සමග උපදින මොනවද? කර්මජ රූප උපදිනවා. හැබැයි මතක තියාගන්න ඕන මේන් 17 සමගම උපදින්නේ නැහැ. පුළුවන් නම් කියන්න බලන්න අතහැරෙනේව මොනවද කියලා. දැන් 19ක් තිබුණා. 19න් දෙකක් අහේතුකයිනේ. අහේතුක සිත් එක්ක කොහොමත් මොනවද? අහේතුක සිත් එක්ක රූප ඉපදුනාට හරිද? අහේතුක සිත් එක්ක රූප ඉපදුනාට අපි කියන්නේ හේතු සමග සම්බන්ධයක් තියෙනවා කියලා කියන්නේ නැහැනේ. සහේතුක සිත් එක්ක උපදින ඒවට විතරයි අපි කියන්නේ මොකද්ද? හේතු සමග යෙදෙනවා නේද? හේතු සමග උපදිනවා කියලා කියන්නේ. තන් සමුට්ඨානානංච රූපානං කියලා ගන්න පුළුවන් වෙන්නේ මොකක් සමගද? ඒ හේතු සහිත සිතත් එක්ක උපදින්න ඕන. ඒක අහේතුක සිත් සමග රූප ඉපදුනාට ඒවා අපි ගණන් ගන්න නැති හේතු ප්‍රත්‍යයෙන් උපකාර කරන්නේ නැති නිසා. වෙනත් තැනක ගණන් ගන්නවා. මෙතන හේතු ප්‍රත්‍යයේදී ගණන් ගන්නෑ. ඒ වගේම තව සිත් 4ක් ඔතනින් අයින් වෙනවා. ඒ සිත් රූප උපදවන්නේ. අරූපාවචර
මොනවද? අරූපාවචර විපාක සිත් 4. එහෙනම් අරූපාවචර විපාක සිත් 4ත් අයින් වෙනවා. එතකොට කීය දෙන්නේ? 13යි. එහෙනම් ලියා ගන්න. දැන් ඔතන සිත් 19 නේ ලිව්වේ නේද? ඔය ලියන්න. ඉහත සිත් අතරින් අහේතුක සිත් දෙකද අරූපාවචර සිත් 4ද හැර ඉතිරි සහේතුක සිත් 13 ප්‍රතිසන්ධි කෘත්‍ය සිදු කරන අවස්ථාවේ ඒ සිත සමග උපදින කර්මජ රූපයෝ ඒ සිත සමග උපදින කර්මජ රූපයෝ හේතු ප්‍රත්‍ය උපකාරය ලබයි. හරි. දැන් අහේතුක සිත් දෙක අයින් කරේ ඇයි? අහේතුක සිත් වල හේතු නැති නිසා. අරූපාවචර සිත් අයින් කළේ ඇයි? අරූපාවචරයෙන් රූප උපදින්නේ නැති නිසා. හරි. ඒවැ හේතු තිබුණාට රූප උපදින්නේ. එහෙනම් තරුවක් දාලා ලියන්න. අහේතුක සිත් දෙක ඉවත් කළේ ඒවායේ හේතු නැති හේිනි. ආයතරුවක් දාලා ලියන්න. අරූපාවචර සිත් 4 ඉවත් කළේ ඒවායේ හේතු තිබුණද ඒවා මගින් රූප නූපදන නිසාය. හරි. දැන් අද අපි චුට්ටක් අර විග්‍රහ කරලා කතා කරා ඔය ප්‍රත්‍ය හේතුව මොකද මේ දැන් අපිට රූප නාම දෙකම උපදවන ප්‍රත්‍ය ගැන කතා කරන්න බැරි වුණත් එක ප්‍රත්‍යක් ටිකක් විග්‍රහ කරලා කතා කරන්න වෙනවා ගැඹුරට. දැන් අපි හැමදාම සරලම මට්ටමින් යනවට වඩා පොඩ්ඩක් ඇඩ්වාන්ස් මේවා ඉගෙන ගන්න ඕන නිසා. හරිනේ. දැන් මේකෙන් තේරුම් ගියා මොකද්ද? අපිට මේ රූප ධර්ම උපද්දන ප්‍රත්‍ය කීපයක් තියෙනවා. නාම ධර්ම උපද්දන තවත් ප්‍රත්‍ය තියෙනවා. අපි අද කතා කරන්නට යෙදුනේ මේ රූප ධර්ම උපද්දවන ප්‍රත්‍ය කොහොමද කියලා. හරිද? එතකොට ඕකම ඇති විදර්ශනා කරන්න එක පැත්තක්. මොකද අපිට ගොඩාක් දුරට අපේ මේ කය පිළිබඳව තමයි මමය මගේ කියලා හැඟීම එන්නේ. නේ? සිත පිළිබඳවත් එනවා නැතුව නෙමෙයි. හැබැයි වැඩිපුර එන්නේ කොහෙද? මේ ඇඟ මගේ කියලා තමයි එන්නේ. මේ ඇඟ හැදිලා තියෙන්නේ මොනවද? එහෙනම් දැන් බලන්න. එකක් තමයි අපි කිව්වා පළවෙනි එක පච්චාජාත ප්‍රත්‍යයෙන් උදව් වෙනවා. පච්චාජාත ප්‍රත්‍යයෙන් මොකද්ද කරන්නේ? පසුව උපදින සිත් වලින් කලින් ඉපදුණු මේ ශරීරයේ රූප ටික ආරක්ෂා කරගන්න පවත්වනවා. දැන් කතා කළා හේතු ප්‍රත්‍ය. හේතු ප්‍රත්‍ය කිව්ව මොකද්ද? හේතු සම්පයුත්තකානං ධම්මානං ඊට පස්සේ තං සමුට්ඨානානං ච රූපානං. තං සමුට්ඨානානං ච රූපානං කිව්වේ ඒ සමග කිව්වේ හේතු යෙදුණු සිත සමග. සිත සමග උපදින රූප මොනවද තියෙන්නේ? චිත්තජ රූපයි ප්‍රතිසන්ධි
කර්මජ රූපයි. දැන් අපි පැහැදිලි කරලා දෙන්න ගියේ මොකද්ද? ওই චිත්තජ රූප නම් අපිට ටක් ගාලා තේරෙනවා. ඊටාම ඉක්මනට තේරෙනවා සිත සමග උපදින රූප ටික. ඒ කියන්නේ ඒත් අපි තේරුම් ගන්න ඕන අහේතුක සිත් සමග උපදින රූප ටික අපි ගණන් ගන්නෙ නෑ. ඇයි හේතුව? ඒ අහේතුක සිත්වල හේතු නැති නිසා. දැන් ඊළඟට කතා කරනවා මොකද්ද? සහේතුක සිත් සමග උපදින චිත්තජ රූප කියන්නේ මොනවද? සහේතුක සිතත් එක්ක උපදින රූප ටික. ඒ වගේම සහේතුක ප්‍රතිසන්දි සිතත් එක්ක උපදින රූප කීයක් තියෙනවද? 30ක් තියෙනවා. ඒවා සහේතුක සිත් එක්ක උපදිනවා. හරිද? ප්‍රතිසන්දි කෘත්‍ය කරන සිත් ඔක්කොම කීයක් තියෙනවද? 19ක් තියෙනවා. ඒ 19න් අපි දෙකක් අයින් කරනවා. අහේතුක සිත්. අහේතුක සිත්වල හේතු යෙදෙන්නේ නැති නිසා ඒවෙන් රූප ඉපදුනත් අපි ඒවා සලකන්නේ නැහැ. මොකද සහේතුක රූපනේ අපි බලන්නේ. සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූප බලන්නේ. එහෙනම් සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූප බලන නිසා අහේතුක සිත් ටික අපි අයින් කළා. අන්න ඒවා රූප ඉපදුවත් ඒවා හේතු සමග යෙදෙන්නේ නැති නිසා. ඊළඟ එකේ අරූපාවචර සිත් ටික අපි අයින් කළා මොකක් නිසාද? ඒවා කියන්නේ රූප උපදින්නේ නැස. හේතු යෙදුනත් රූප උපද්දවන්නේ නැති නිසා අපි ඒ ටික අයින් කළා. එහෙනම් අදට අපි කතා කරන්නට කාල වේලාව තියෙන මෙන්න මේ කරුණ ටික අපි බලාපොරොත්තු වුණා රූප ධර්ම උපද්දවන ප්‍රත්‍ය පිළිබඳ යම් පැහැදිලි කිරීමක් කරලා දෙන ප්‍රත්‍ය දෙකක් අපි සාකච්ඡා කළා. ඒ තමයි පච්චාජාත ප්‍රත්‍ය හා කියන්නේ හේතු ප්‍රත්‍ය. හේතු ප්‍රත්‍ය තව විශාල විස්තර තියෙනවා. අපි ඉතින් මේ කාල වේලාව අනුව අපිට කතා කරන්නට යෙදුන් මේ ඉඩ තියෙන අනුව අපි මේ සාකච්ඡා කළේ. දැන් අවසානයේ අපි බලනකොට විදර්ශනා කරන්න අපි යොදාගන්නේ මොකද්ද? විදර්ශනා කරනකොට ඔච්චර තොරතුරු බලන්නේ සරලව බලන මොකද්ද? මේ අපේ ශරීරයේ තිබෙන රූප. මේ රූප වලින් තමයි මේ කය හැදිලා තියෙන්නේ. ඔන්න හොඳට හිතට ගන්නවා මේ කය රූපමය කය හැදිලා තියෙන්නේ තනිකරම මොනවද? එක්කෝ හේතු ප්‍රත්‍යයෙන් ඉපදුණු මොනවද? සහේතුක චිත්තජ රූප හා සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූප වලින් තමයි මේක හැදිලා තියෙන්නේ. තව එකක් පච්චාජාත ප්‍රත්‍යේ පසුව උපදින සිත් වලින් තමයි මේ ශරීරයේ රූප ටික පවත්වන්නේ. ඉපදින්නේ අර ප්‍රත්‍යයෙන්, පවතින්නේ මේ ප්‍රත්‍යයෙන්. එහෙනම් මේ රූප උපදින්නේ ප්‍රත්‍යේක උපකාරයෙන්, රූප පවතින්නේ ප්‍රත්‍යේක උපකාරයෙන්. නම් ඒ කිසිවක් මම උපද්දවපු දේවල්වත් මම පවත්වන දේවල්වත් නොවේ කියලා හිතට ඔප්පු කරලා පෙන්නනවා. එතකොට මොකද වෙන්නේ? සක්කාය දෘෂ්ටිය ක්‍රමක්‍රමයෙන් ටික ටික තුනී වෙලා ගිහිල්ලා සමුච්ඡේද ප්‍රහාණය වෙච්ච දවසට කියන්න පුළුවන්කම ලැබෙනවා ඒ පුද්ගලයා සෝවාන් ආර්ය තත්වයටපත් වුණා කියලා. එතෙක් දක්වා මේ කරන්න තියෙන මාර්ගය ඔන්න ඔය ටිකයි කරන්න තියෙන විපස්සනාව කියන්නේ ඕක. රූප ධර්ම ඉගෙන ගන්න රූප ධර්මයන්ට ප්‍රත්‍ය බලනවා. ප්‍රත්‍ය ඉගෙනගෙන ප්‍රත්‍ය බලනවා. බලනකොට සක්කාය දිට්ඨිය හේවත් මම කියන සංඥාව ක්‍රමක්‍රමයෙන් ගෙවෙනවා. සත්පුද්ගල සංඥාව ආත්ම සංඥාව ගෙවෙනවා. ධර්ම ශ්‍රවණය කළ ලක්වැසිලෝ ඇසි සියලු පින්වතුන්ට දීර්ඝායුෂ වේවා නිරෝගී සම්පන්නිය සැලසේවා ධර්මාබෝධය වේවායි ප්‍රාර්ථනා සිදු කරනවා. ඒ වගේම සියලු දෙනාටම උතුම් ධර්මාබෝධය තුලින් නිර්වාණ අවබෝධය පිණිස මේ ධර්ම දානමය කුසලය හේතු උපනිශ්‍රේ පාරමී ධර්මයන් බවට පත් වේවායයි ආශිර්වාද කරමින් දේශනාව හමාර කරනවා. හැම දිනාටම උතුම් ප ဋ ාණ ධර්මයේ පීඨයි.